Hello everyone, welcome back to my YouTube channel. අද අපි කතා කරමු කොහොමද ඉංග්‍රීසි වාක්‍යයක් හදන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවනේ සිංහල වාක්‍යයක් වගේ නෙමෙයි ඉංග්‍රීසි වාක්‍යයක් හදන්න. ඉතින් ගොඩක් අයට වාක්‍ය හදාගන්න බැරි වෙන හේතුව තමයි ඔන්න ඔය කියන වෙනස තේරෙන්නේ නැති එක. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ හැමෝම දන්න වාක්‍යයක් මම අරගන්නම්. සාමාන්‍යයෙන් අපි සිංහල වාක්‍යයක් කියන්නේ මම බත් කමි කියලා. එතකොට අපි ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ I eat rice කියලා. ඉතින් මම මේ කියන දේ ඔයාලට තේරෙනවද දන්නේ නැහැ. එතකොට මම බත් කමි කියන සිංහල වාක්‍යය ගත්තාම verb එක ඇවිත් තියෙන්නේ වාක්‍යයේ අන්තිමට. හැබැයි I eat rice කියනකොට verb එක ඇවිත් තියෙන්නේ මැද්දට. ඉතින් ඔන්න ඔය ස්ට්‍රක්චර් එකේ වෙනස් වෙන වෙනස තමයි මෙතෙන්දී ඔයගොල්ලන්ට මූලිකවම බලපාන්නේ වාක්‍ය හදාගද්දී. ඒ කියන්නේ අපි සිංහලෙන් හිතන වාක්‍ය ඒ විදිහටම අපිට ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරන්න බෑ. ඒ හිතනකොට අපිට සිද්ධ වෙනවා මුලින්ම නාමපදයක් ඊළඟට ක්‍රියාපදයක් ඊළඟට ක්‍රියාවන් ලක්වන දෙයක් විදිහට මේ කොටස් ටික වෙන් කරලා අඳුර ගන්න.